ගාමින්ද ප්‍රීවිරාජ් ඒත් ගම්පහ පුරවේ නේද අපේ ජැක්සන් ඇන්තනි මහත්තයා ඉරිතු ගිය බෙහෙටි රෝණ බෙද්දේ මහත්තයා ජනගීයෙන් ජනගීයෙන් සෑහෙන වැඩ ගත්තු කෙනෙක්. ඌ සේවාවක් කරපු කරන කෙනෙක්. එතුමාගේ සින්දු ගොඩාක් තියෙනවා ජනගී නාදමාලා ඇසුරෙන් නිර්මාණය වෙච්ච. මෙන්න මේ නාදමාලාව අහුවාම ඔබට ගීතයක් මතක් වෙයි. තන්දනා තාන තනෙන නේතනා තාන තනෙන තාන තනෙන තන්දන තම් තාන තනෙනා Malsara. Kiyo walan? Malsara kalm ela mahi itu konduranawa kanmadi ekkaman malwa iyenawa itu banda sinema pavasan detta koi lesin kanmadi malsara ජනගීය මිනිස් අතර ගොඩාක් ගිය විදිහ. අපි දන්නවා මధుර ජවනිකා එහෙම නේද අපේ ජැක්සන් ඇන්තනි මහත්තයා ඉරිතු ගිය බෙහෙටි. එතකොට මේ මෑතක මේ අවුරුදු 10කට විතර කලින් අපි නිර්මාණය කරපු ගීතයක් ගාමින්ද ප්‍රීවිරාජ් ඒත් ගම්පහ පුරවැසියෙක්. ගාමින්ද ප්‍රීවිරාජ් ඔය පොඩි මල්ලි අපිට දන්නලා එයා තමයි අපිට ලියලා දුන්නේ ලොකු උනාම වෙන්නේ කවුද? දන්න කට්ටිය අපිත් එක්ක මේක කොටසකුත් කියමු. ඉතින් ඔය ගීත ඔක්කොම කරගෙන අතර වාරේ මේ අවුරුදු 2කට 3කට විතර කලින් මම තනු නිර්මාණය කරපු අපේ ගිරිරාජ් කෞශල්‍ය මහත්තයා ලියපු ගීතයක් ඔය ජනගීය ඇසුරින් නිර්මාණය කරපු ගීත අතරින් බොහෝ ජනප්‍රියත්වයට පත් වෙනවා. ඒ කියන ගායිකාවක් මෙතන ඉන්නේ කේ ඕකේ කැලලක් නොගෙවුවොත් නිකන් අඩුපාඩුවක් වගේ වෙන නිසා ඒකත් අපි කියමු. හා මේක මූලික නාදමාලාව මෙන්න මෙහෙමයි.
එකතු වෙලා සින්දුව.